හරි ළමයි දැන් ඔයාලා බලන්නකෝ මේකේ මේ පස්වෙනි ප්‍රශ්නේ ගැන මේ වගේ ප්‍රශ්නයක් තිබ්බා විභාගෙට අහලා තිබ්බා පෘථිවියේ තියෙන සමස්ත ජල පරිමාව කොච්චරද කියලා. හරිද? ඒකට උත්තර ගොඩක් දීලා තිබ්බා බහුවර්ණ ප්‍රශ්න පත්‍රේ. මට මතක විදියට 10 වෙනි ප්‍රශ්නේ වගේ 10 දන්නේ නැහැ. ඒ වගේ මතක එක එක අගයන් ගොඩක් දීලා තිබ්බා කොයි ප්‍රමාණයද හරි කියලා. ඒකේ හරි උත්තරය ආවේ ළමයි ඝන කිලෝමීටර මිලියන 1386යි. ඝන කිලෝමීටර මිලියන 1386යි. 1386යි ඝන කිලෝමීටර මිලියන. හරිද? මේ තමයි පෘථිවියේ තියෙන සමස්ත ජල පරිමාව. එතකොට දැන් මේක දිහා බැලුවම ඔයාලට සාමාන්‍යයෙන් පේන්නේ නැහැ මේක අඳුර ගන්න බෑනේ කොච්චර ලොකු ජල පරිමාවක්ද කියලා. ඒ ඝන කිලෝමීටර මිලියන 1386 කියලා පේනවා. ඒත් ඒක කියන්නේ අවබෝධ කරගන්න අමාරු වෙන්නේ. අපි මෙන්න මේ මිලියන ඝන කිලෝමීටර මිලියන 1386 කියන පැත්තක තියලා ඝන කිලෝමීටර් එකක් කියන්නේ කොච්චරක්ද කියලා බලමුද? ඝන කිලෝමීටර් එකක් ඝන කිලෝමීටර් එක ජල පරිමාවක් කියලා කියන්නේ ළමයි කිලෝමීටර් එකක් උස කිලෝමීටර් එකක් පළල කිලෝමීටර් එකක් දිග ටැංකියක් හදනවා. හරිද? කවුරු හැදුවා කියමුකෝ මේ ටැංකිය කිලෝමීටර් එකක් උසයි. හරිද? කිලෝමීටර් එකක් පළලයි කිලෝමීටර් එකක් දිගයි. එහෙම ටැංකියක් හදලා ඒකේ කටමට්ටමටම වතුර පුරවනවා. හරිද? එහෙම වතුර පුරවලා ආවට පස්සේ අන්නේ ජල ප්‍රමාණයට කියනවා අපි ඝන කිලෝමීටර් එක ජල ප්‍රමාණයක් කියලා. ඒ තේරෙන්නේ නැහැ නේද? කියන්නේ මෙන්න මේ වගේ ටැංකි මිලියන 1386ක් තියෙනවා මුළු ලෝකෙම ජල ප්‍රමාණය. මේ ප්‍රමාණය කිව්වට තේරෙන්නේ නැහැ. දැන් මේ ප්‍රමාණය කොච්චරද කියලා කිව්වට තේරෙන්නේ නැහැ. අපිට ඒක උදාහරණයකින් පැහැදිලි කරගන්න පුළුවන් ලංකාවේ ජලාශ වල ජල ධාරිතාවත් එක්ක මේක සංසන්දනය කරලා. දැන් ගමු ළමයි කොත්මලේ ජලාශය ගමුකෝ. පහළ කොත්මලේ. කොත්මලේ ජලාශය ළමයි මුළු ජල ධාරිතාවය තමයි කියුබික් මීටර මිලියන 174යි. කොත්මලේ. කොත්මලේ ජලාශයේ සමස්ත ජල ධාරිතාවය කියුබික් මීටර මිලියන 174යි. කියුබික් මීටර මිලියන 174යි. ඊට පස්සේ වික්ටෝරියා ජලාශයේ සමස්ත ජල ධාරිතාවය තමයි කියුබික් මීටර මිලියන 722යි. වික්ටෝරියා 722යි කියුබික් මීටර මිලියන. ඊට පස්සේ රන්දනිකර ජලාශයේ ජල ධාරිතාවය ගත්තොත් සමස්ත ජල ධාරිතාව කියුබික් මීටර මිලියන 861ක් කියලා කියනවා. රන්දනිකර ගත්තොත් 861යි කියුබික් මීටර් මිලියන. ඊට පස්සේ ළඟදී හදපු ජලාශය මේ විවෘත කරේ මොරගහ කන්ද ගත්තොත් ඒකේ ඇවිල්ලා මතක විදිහට 521යි. ඔය කියුබික් මීටර් මිලියන 521යි. කියුබික් මීටර් මිලියන 521යි. එතකොට ළමයි ඝන කිලෝමීටර් එකක් සමාන වෙනවා ඝන කිලෝමීටර් එකක් සමාන වෙනවා කියුබික් මීටර් මිලියන 1000කට. කියුබික් මීටර් මිලියන 1000යි. කියුබික් මීටර් මිලියන 1000ක් සමාන වෙනවා ඝන කිලෝමීටර් එකකට. එතකොට ළමයි හිතන්න දැන් ඔයාලා මේ ජලාශය දැකලා ඇති කියලා හිතනවා ෆොටෝ එකකින් හරි. දැන් කොත්මලේ ජලාශය ගාවට ගියට පස්සේ පේනවා කොච්චර ලොකු ජලාශයක්ද කියලා. හැබැයි ඒකෙත් තියෙන්නේ කියුබික් මීටර මිලියන 174ක ජල මේ පරිමාවක්. වික්ටෝරියා ගත්තොත් කියුබික් මීටර මිලියන 722යි. රන්දනිකර ගත්තොත් කියුබික් මීටර මිලියන 861යි. ඊට පස්සේ මොරගහ කන්ද ගත්තොත් කියුබික් මීටර මිලියන 521යි. එතකොට ඔයාලට පේනවද මෙන්න මේ ඝන කිලෝමීටර එකක් කියන්නේ කොච්චර ලොකු ජල පරිමාවක්ද කියලා. දැන් හිතන්නකො කොත්මලේ ජලාශයේ මේ ටැංකියට දැම්මොත් මේ ටැංකියෙන් භාගයක්වත් පිරෙන්නේ නැහැ. කොත්මලේ ජලාශය වගේ ජලාශ 5ක වගේ වතුර දාන්න ඕනේ මේ ටැංකිය පිරෙන්න. ඝන කිලෝමීටර එක ටැංකිය පිරෙන්න. එතකොට සාමාන්‍යයෙන් හරි ආසන්නව හරි පිරෙන්නේ රන්දනිකර ජලාශය දැම්මොත්. ඒ කොටසක් ඉතුරු වෙනවා ටැංකිය. කියන්නේ ඝන කිලෝමීටර එකම මේ පිරෙන්නේ නැහැ. එතකොට හිතන්න මේ ඝන කිලෝමීටර එක තියෙන ජල පරිමාව කොච්චරද කියලා. මේ ජලාශය වල දැකලා තියෙනවා නම් මේ ජලාශය වල සමස්ත ජල ධාරිතාව පිරුණාට පස්සේ දැන් ඔය ගංගා වතුර කාලේ හැම දකින්න ඇති කොත්මලේ ජලාශය එහෙම කොච්චර පිරුණාද කියලා.
කියන්නේ සමස්ත ජල දහසාව කොච්චර කියලා පේන්නේ නැති කට්ටියට. මේ චන්ද්‍රිකා ඡායාරූප වල පෙන්න මේ මේ ජලාශය බොර පාට වෙලා තිනවා. මේ ලංකාවේ චන්ද්‍රිකා ඡායාරූප වල. ඊට පස්සේ ඒ බලපු කට්ටිය දැක්කපු කට්ටිය දන්නවා ඇති කොච්චර වතුර ප්‍රමාණය මේවට අල්ලනවද කියලා. ඒත් ළමයි ඒ කොච්චර ජල පරිමාව මේවට ඇල්ලුවත් පිරුණත් මෙන්න මේ ටැංකිය පුරවන්න බෑ මේ ජලාශය දැම්මත්. හරිද? මොරගහ කන්ද දැම්මත් මේක පිරෙන්නේ නැහැ. රන්දිනිගල දැම්මත් පිරෙන්නේ නැහැ. වික්ටෝරියා දැම්මත් පිරෙන්නේ නැහැ. කොත්මලි දැම්මත් පිරෙන්නේ නැහැ. එතකොට ඔයාලට හිතාගන්න පුළුවන්ද ඝන කිලෝමීටර් 1 ජල පරිමාවක් කියන්නේ කොච්චරද කියලා? කොච්චර පරිමාවද කියලා හිතලා බලන්නකෝ. අන්න ඒ වගේ ටැංකි මිලියන 1386ක් තියෙනවා මුළු ලෝකෙම. එතකොට ඔයාලට හිතාගන්න පුළුවන් කොච්චර ලොකු ජල පරිමාවක් මේ පෘථිවියේ තියෙනවද කියලා.